ජීවිතේ එකපාරක් හරි මේකක් පැදලා මැරුණත් සෙපයි. ලංකාවේ කොල්ලෙක්ට BMW S1000 RR එකක් දකිනවා කියන්නෙම නිකන් හීනයක් හැබෑවිනා වගේ හැඟීමක්. මේක නිකම්ම බයික් එකක් නෙවෙයි. මේක තමයි ලෝකේ වේගවත්ම බයික් හදපු ජපානයට ජර්මනියෙන් ගහපු රිවර්ස් ෂොට් එක. අද මේ වීඩියෝ එක සාමාන්‍ය එකක් නෙවෙයි. මේක තමයි මාස්ටර් ක්ලාස් එක. ඔයා බයික් පිස්සෙක් නම් ඔයා හොයන හැම පොඩි ඩීටේල් එකක්ම ඇනයක් ගානේ අපි අද මේ යකාව කැලි කරනවා. එහෙනම් ලෑස්තිද? යමු වීඩියෝ එකද. මුලින්ම අපි කතා කරමු කවුරුත් කතා කරන ඒ ලුක් එක ගැන. 2010 දී මේක එනකොට ආවේ අර ඒලියන් ෆේස් එකත් එක්ක. එක පැත්තක ලයිට් එකක් රවුම් අනිත් පැත්ත කොටු. ඒකට අපි පිස්සු වැටුණා. හැබැයි අලුත් මොඩල් එකේදී BMW එක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා මේකට ෂාක් ෆේස් එකක් දුන්නා. හොඳට බලන්න හරියට කේන්ති ගිය මෝරෙක් වගේ. මෙතන වැදගත්ම දේ තමයි මේ ඉස්සරහා තියෙන වින්ග්ලට්ස්. මේවා නිකන් ලස්සනට දාපුවා නෙවෙයි. ඔයා 300 කිලෝමීටර වගේ වේගයෙන් යනකොට මේ වින්ග්ලට්ස් දෙකෙන් කිලෝ 16කට වඩා ඩවුන් ෆෝස් එකක් හදනවා. ඒ කියන්නේ ලිටරලි බයික් එක පොරවට තද කරනවා හුළඟ කපාගෙන යන්න. තව දෙයක් මේකේ පස්සේ පැත්තේ සාමාන්‍ය බයික් වල වගේ ට්‍රැඩිෂනල් ටේල් ලයිට් ස්ක්‍රිප් එකක් වෙන් කරලා නැහැ. දැක්කද? මේකේ බ්‍රේක් ලයිට් ෆන්ක්ෂන් එක ඉන්ටිග්‍රේට් වෙලා කිලින්ම ඉන්ඩිකේටර්ස් එක්කමයි වැඩ කරන්නේ. ඒක මාරම ක්ලීන් ලුක් එකක් බයික් එකට දෙන්නේ. හරි. දැන් තමයි හොඳම හරිය. මේ බයික් එකේ ආත්මය 999cc ඉන්ලයින් 4 සිලින්ඩර් එන්ජින් එක. මෙතන ඔයා දැනගන්න ඕන වචනේ තමයි BMW shift cam. ගොඩක් අය හිතන් ඉන්නේ මේක යම් RPM එකකදී නිකම් ස්විච් එකක් දෙම්ම වගේ මාරු වෙනවා කියලා. නෑ. ඇත්තටම වෙන්නේ RPM 9000 රේන්ජ් එකට ආවම ඔයා throttle එක දෙන විදිහට සහ රයිඩ් කරන විදිහට BMW සිස්ටම් එක ඩිසයිඩ් කරනවා cam profile එක මාරු කරන්න. ඔයා හෙමින් යනකොට මේක සාමාන්‍ය බයික් එකක් වගේ හරිම ස්මූත්. ටෝක් එක අඩුවට හොඳට පාලනය කරන්න පුළුවන්. හැබැයි ඔයා throttle එක කරකවලා අර රේන්ජ් එකට ආපු ගමන් cam එක මාරු වෙලා රේස් මෝඩ් එකට වැටෙනවා. අන්න එතකොට තමයි අර හංගලා තියෙන අශ්ව බල 207 එළියට පනින්නේ. මේකේ ඇතුලේ තියෙන්නේ ටයිටේනියම් වැල්ව්ස්. ඒ වගේම ඒවා ඇතුළ හාරලා බර අඩු කරලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ එන්ජිමට 14600 RPM වෙනකන් කිසිම අවුලක් නැතුව කෑ ගහන්න පුළුවන්. වේගයේ වගේම වැදගත් දේ තමයි නවත්ත ගන්න එක. මෙතන ලොකු කතාවක් තියෙනවා. 2019 ලොන්ච් එකේදී BMW එක ආවේ හේස් කියන ඇමරිකානු සමාගමක් එක්ක එකතු වෙලා හදපු බ්‍රේක්ස් එක්ක. හැබැයි පස්සේ ආපු බැචස් වල Brembo හෙවත් M branded calipers එහෙමත් එනවා. ඉතින් ලංකාවට එන බයික් වල මේ දෙකම මික්ස් වෙලා තියෙන්න පුළුවන්. කොහොම වුණත් මේ දෙකම සුපිරි. මේවට කියන්නේ M brakes. මේකේ තියෙන cornering ABS සිස්ටම් එක නිසා ඔයා වංගුවක ෆුල් එලවෙලා ඉන්නකොට බ්‍රේක් ගැහුවත් බයික් එක ලිස්සන්නේ නැහැ. ඉලෙක්ට්‍රොනික් ගැන කියනවා නම් මේ අඟල් 6.5 ස්ක්‍රීන් එක නිකන් ටැබ් එකක් වගේ. මෝඩ්ස් 4ක් එනවා, cruise control, heated grips වගේ සැප පහසුකම් පවා මේකේ තියෙනවා. පොඩි අවවාදයක්. ඔයා M පැකේජ් එක ගත්තොත් ඒකේ එන්නේ carbon fiber wheels. පට්ටම සැහැල්ලුයි. හැබැයි මතක තියාගන්න ලොකු වලවල් තියෙන පාරවල් වල නම් මචං පරිස්සමෙන් යන්න ඕන. මොකද කාබන් රිම් එක ඩැමේජ් වුණොත් රිපෙයාර් කරන එක ලේසි නෑ, වගේම ලාභත් නෑ. සාක්කුවට දැනෙන්නම වදින වැඩක්. හරි. අපි බයික් එකේ ලස්සන ගැන කතා කළා. පවර් එක ගැන කතා කළා. දැන් අපි යමු ලංකාවේ අපිට මුහුණ දෙන්න වෙන තිත්ත ඇත්තට. සරලවම කිව්වොත් ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව 1000cc බයික් පාරේ පැදෙන්න තහනම්. මේක ඇත්තටම හදලා තියෙන්නේ රේස් ට්‍රැක් එකට විතරයි. අපි වලිය සාමාන්‍ය මිනිස්සුන්ට මේක පාරේ දානවා කියන්නේ පොලිසියට හැංගිමුත්තම් කරන්න වෙන වැඩක්. හැබැයි ඉතින් ඔයාගේ තාත්තා ඇමති කෙනෙක් නම් නැත්තම් ලොකු කනෙක්ෂන් එකක් තියෙනවා නම් ඔයාට මේ නීති රීති අදාළ නොවෙන්න පුළුවන්. එහෙම අයට නම් මේක බය නැතුව ඕන පාරක පැදින්න පුළුවන්. ඒත් ඉතින් අපි වගේ සාමාන්‍ය කොල්ලන්ට නම් මේක ගෙදර තියාගෙන බලන් ඉන්න වෙන ගරාජ් ක්වීන් කෙනෙක් විතරයි. පාරේ දානව නම් ඒ රිස්ක් එක ඔයාගේ අතේ තියෙන්නේ. කොහොම වුණත් මචං නීති මොනව තිබ්බත් ගණන් කොච්චර වැඩි වුණත් BMW S1000 RR එකක් ගෙදර තියෙනවා කියන්නේ ඒ කොල්ලා ජීවිතේ මොකක් හරි ලොකු දෙයක් දිනාගෙන තියනවා කියන එකයි. මේක නිකම්ම යකඩයක් නෙවෙයි. මේක ආර්ට් එකක්. දැන් මට කියන්න. ඔයාගේ අතේ කෝටියක් තිබ්බොත් ඔයා මේ ජර්මන් ෂාක් එක ගන්නවද නැත්නම් ඒ සල්ලි වලින් JDM කාර් එකක් ගන්නවද? පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. ෂෙයාර් පාරක් දාලා සපෝට් එකක් දෙන්න. පරිස්සමෙන් පදින්න. හෙල්මට් එක දාන්න අමතක කරන්න එපා. ජය වේවා.